හෙලෝ ළමයි කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා චතුවා YouTube channel එකට. ඉතින් එන්නකෝ අදත් චතුව එක එකතු වෙලා රස කෑමක් හදන්න. හරි මෙන්න මේ වගේ රස පාටට රසට ඒ වගේම සැරට තියෙන සොයා මීට් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අපි ගොඩක් වෙලාවට සොයා මීට් එකක් හැදුවට මේ වගේ ලස්සන පාටක් ගන්නත් ඒ වගේම රස ගන්නත් පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා පොඩි පොඩි ටිප්ස් ටිකක් එකතු කරලා ඒක රසට හදාගන්න විදිය තමයි මම අද කියලා දෙන්නේ. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මම ගිහින් subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම දාන videos ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ෆ්‍රීලන් බ්‍රෑන්ඩ් එකේ උම්බලකඩ කුඩු පවුඩර් එකකුත් එක්ක එන ෆ්ලේවර් එකෙන් එන මෙන්න මේ සොයා මීට් එක තමයි මම අද ඔයාලත් එක්ක හදන විදිහ ෂෙයා කරගන්නේ. සොයා මීට් නම් නිතරම කන්න හොඳ නෑ ළමයි. ඒත් කලාතුරකින් කෑවට කමක් නැහැ. මේ වගේ වාචනයක් ලිපෙන් තියාගෙන ඒකට වතුර ටිකක් එකතු කරලා ඒකට ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හොඳින් රත් වෙන්න තියලා අපි ඒකට අපේ සොයා මීට් ටික දාලා විනාඩි 10ක වගේ කාලයක් අපි හොඳට සොයා මීට් ටික තම්බ ගන්න ඕන. සොයා මීට් එක තැම්බෙනකන් අපේ සොයා මීට් එකට හදාගන්න අවශ්‍ය කරන අමු මිරිස්, බීලුණු, තක්කාලි වගේ දේවල් අපිට අවශ්‍ය ප්‍රමාණ වලින් අපි කපාගෙන ලෑස්ති කරගන්න ඕන. මේ තියෙන මම ලෑස්ති කරගත්ත අමු මිරිස් තක්කාලි ගෙඩියක් පොඩියට කපලා ගන්න ඕන. එතකොට රම්පේ සහ කරපිංචා අවශ්‍ය වෙනවා අපිට. සුදු ලුණු බික් දෙකක් විතර පොඩියට කපලා ගන්න ඕන. බීලුණු ගෙඩි භාගයක ප්‍රමාණයක් ගත්තාම ඇති. මේ වෙනකොට සෝයා මීට් ටික හොඳට තැම්බිලා තිබුණ නිසා ඒකේ වතුර ටික පෙරලා අරගෙන තව ඇල් වතුරනොත් මම ඒ ටික පොඩ්ඩක් සෝදලා ගත්තා. ඊට පස්සේ ළමයි පොඩි භාජනයක් ආපහු ලිපේ තියලා අපි ඒකට කඩේ ගන්න අපේ අමු තුන පහ මේසැරි දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරලා අපි ඒක හොඳින් බෙද ගන්නවා. මේ වෙලාවේ ළමයි ලිපේ ගින්දර අඩු මට්ටමක තියාගන්න නැත්නම් කළු වෙන්න බලනවා. කබලේ බෙදලා ගන්නවා කියන්නේ තුන පහ. අන්න ඒ ක්‍රමයට තමයි මේ මං කබලේ බෙදලා ගන්නෙ. මෙහෙම තුන පහ බෙදලා ටිකක් ගන්න ඕන ළමයි අපේ මේ සොයා මීට් කරි එක රස වෙන්නේ මේ තුන පහ බෙදලා ගත්තාම. මෙන්න මේ වගේ පාටක් එනකොට අපි ඒකට එකතු කරගන්නවා මිරිස් කුඩු. මිරිස් කුඩුත් ඔයගොල්ලෝගේ සැර කන ප්‍රමාණය අනුව එකතු කරගන්න. අපිට ටිකක් සැරට කන නිසා මම මිරිස් කුඩු හැඳි දෙකක් වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා. ඒ දෙකම හොඳට මේ වගේ කබලේ බෙද ගන්න ඕනේ. මතක තියාගන්න අඩුම ගින්දරේ තමයි බෙද ගන්න ඕන ළමයි නැත්තම් කළු වෙලා තිත්තරහක් වගේ පොඩ්ඩක් එන්න බලනවා. මෙන්න මේ වගේ පාටක් වෙනකොට අපි ලිප ඕෆ් කරලා ලිපෙන් බාගෙන හොඳට කලවම් කරන්න ඕනේ නැත්නම් තවත් කළු වෙන්න බලනවා. මේ වගේ හොඳ පාටක් එනකොට ගත්තාම ඇති ළමයි. ඊට පස්සේ අපි මේ බෙදගත්ත තුන පහ ටික අපේ සොයා මීට් එකට එකතු කරලා අපි ඒකට ආපහු බෙදපු තුන පහ වෙනම අපේ කඩේ ගන්න තියෙනවා කළු තුන පහ. යාපනයේ තුන පහ එකත් හොඳයි. ඒ වගේ තුන පහ හැන්දක් වගේ එකතු කරනවා. ඊට පස්සේ අපි ඒකට ලුණු කුඩු ප්‍රමාණයක් අපේ රස අනුව එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි සොයා මීට් ටික හොඳට මේ වගේ කලවම් කරගන්න ඕන. මම මේ ඉතින් පොෂ් එකට මේ හැන්දෙන් කලවම් කරාට ළමයි අතෙන් කලවම් කරාම තමයි මේක හොඳ පදමට මෙන්න මේ වගේ ලස්සනට එන්නේ. ඒ නිසා හොඳට අතෙන් අනලා පොඩක් මැරිනේට් වෙන්න විනාඩි 2ක් 3ක් වගේ කාලයක් තියන්න. ඊට පස්සේ අපි මැටි ඇතිලියක් ලිපෙන් තියලා ඒක රත් වෙන්න හැරලා අපි ඒකට තෙල් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනි ළමයි රත් වෙන්න. ඊට පස්සේ ඒ තෙල් ටික රත් වෙනකොට අපි ඒකට අබ චුට්ටක් එකතු කරගන්නවා අබ ටික පුපුරන්න. ඊට පස්සේ අපි ඒකටම තලාගත්ත සුදු ලුණු එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ ළමයි එඟුරු සුදු ලුණු දෙකම තලලා එකතු කරගන්න තියනවා නම් හොඳයි. නමුත් මට තිබුණේ සුදු ලුණු විතරයි. අපි එකතු කරගත්ත සුදු ලුණු ටික මේ වගේ හොඳට රන්වන් පාටක් එන්න බැදීගෙන එනකොට මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා ළමයි. අපි ඒකටම අපි කපාගත්ත බීලුණු ටික එකතු කරගෙන හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා. ඊට පස්සේ අපි ඒකට අමු මිරිස් එතකොට රම්පේ සහ කරපිංච කියන දෙකත් එකතු කරගන්නවා. මේකට මම එකතු කරගන්න අනිත් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි උළුහාල්. බැදපු උළුහාල් එක නැතුව අමු උළුහාල් තමයි මම මේ වෙලාවේ එකතු කරගන්නේ. ඒකට අපි කපාගත්ත සුදු ලුණු බෑවක් වගේ ප්‍රමාණයකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ ඒ ටික හොඳට මේ වගේ ටෙම්පරාදු වෙන්න ඇරලා ඒකට අපේ සොයා මීට් පැකට් එකේ එන 3-5 මිශ්‍රණය අර පොඩි පැකට් එකේ එන 3-5 මිශ්‍රණය එකතු කරගන්න ඕන. අපි සාමාන්‍යයෙන් ඒක එකතු කරගන්නේ අපේ තඹගත සොයා මීට් එකට. නමුත් මම එකතු කරගන්නේ මේ වගේ අපේ ටෙම්පරාදුවට. ඒකත් එක්කම ටෙම්පරාදු කරලා ගන්න ඕන.
මේ වෙලාව වෙනකොට ළමයි අපේ 3-5 එක හොඳට තෙලේ බැදිලා හොඳ සුවඳක් එනවා. අපි ඒ වෙලාවට අපි මැරිනේට් වෙන්න තියපු අපේ සෝයා මීට් එක එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒක හොඳට කලවම් කරලා පොඩ්ඩක් තෙලේ මද ගින්දරේ තෙලේ පොඩ්ඩක් බෙදෙන්න අරින්න ඕන. අපි මේ 3-5 බැදලා එකතු කරන එකෙනුයි එතකොට අපේ සෝයා මීට් පැකට් එකේ තියෙන 3-5 එක තෙලට එකතු කරන එකෙනුයි තමයි ළමයි අපේ සෝයා මීට් එකට රස වගේම හොඳ පාටකුත් එන්නේ. ඊට පස්සේ මම ඒකට කපාගත්ත තක්කාලි ගෙඩිය එකතු කරලා ඒකටම වතුර පොඩි ප්‍රමාණයක් වගේ වෙන්න එකතු කරලා තමන් කැමති ප්‍රමාණයකින් එකතු කරගන්න. හොදි ගොඩක් ඕනි වගේ නම් නැත්තම් හින්දලා වගේ නම් ඕනි ප්‍රමාණය බලලා වතුර දාගන්න. ගොඩක් දාගන්න එපා ළමයි. එතකොට රස නැති වෙනවා. ඊට පස්සේ මේ වගේ හොඳට කලවම් කරලා අපි ඒකට තව සැර මදි වගේ නම් ගම්මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ අපේ සෝයා මීට් පැක් එකත් එක්ක එන අනිත් පැකට් එක. මේකේ තමයි ළමයි අර උම්බලකඩ කුඩු ටික එන්නේ. උම්බලකඩ කුඩු කිව්වට පොඩි කෑලි වගේ තමයි තියෙන්නේ. ඒකත් මම දැන් අපේ මේ සෝයා මීට් එක තැම්බිගෙන එනකොට ඒකට උඩින් මම එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරලා පියන පොඩ්ඩක් වහලා ඉවර වෙලා විනාඩි 2ක් වගේ වෙනකන් තියනවා. ආපහු තැම්බෙන්නේ ඒකත් එක්කම. සෝයා මීට් එක විනාඩි 2ක් වගේ වහලා තිබ්බම ළමයි සෝයා මීට් එක හොඳට තැම්බිලා ඒකේ තියෙන වතුර ගතිය අඩු වෙලා මෙන්න මේ වගේ හොඳට තික් එකට හොඳ පෙනුමක් එන විදිහට හොඳ රසක් එන විදිහට සෝයා මීට් එක තැම්බෙනවා ළමයි. අන්තිමට මෙන්න මේ වගේ රස සෝයා මීට් එකක් අපිට හදා ගන්න පුළුවන්. අපි එකතු කරගන්න අමුද්‍රව්‍ය හරි ප්‍රමාණ වලින් ගන්න ඕන. ඒ වගේම හොඳට 3-5 එකතු කරලා හැදුවම තමයි සෝයා මීට් එකක් රස වෙන්නේ ළමයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. අද මගේ සෝයා මීට් එකත් එක්ක කන්න මම පරිප්පු හදාගෙන තියෙනවා. ඒ වගේම පපඩම් බැදගෙන තියෙනවා. සිංහල අවුරුද්දට මම හදපු මගේ සිංහල අච්චාරු පොඩ්ඩකුත් මගේ ප්ලේට් එකේ අයිනකින් තියාගත්තා. හරි ළමයි. එහෙනම් අදට මගේ රෙසිපි එක ඉවරයි. ඔයාලත් හදලා බලන්නකෝ කොහොමද රස කියලා. තවත් දවසක මේ වගේ රස රෙසිපි එකක් අරගෙන එන්න මම පොරොන්දු වෙලා. අදට මම එහෙනම් නවතිනවා. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.